ඔන්න SL3 අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ දුම් පරීක්ෂාව ගැන. එතකොට දුම් පරීක්ෂාවක් කරද්දී මොනවද බලන්නේ? දුම් පරීක්ෂාව ෆේල් වුණොත් මොනවද කරන්නේ? අන්න ඒ දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට CO සහ HC තමයි මූලිකවම දුම් පරීක්ෂාවේදී බලන්නේ. එතකොට මේ දෙක අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕනේ. එතකොට තමයි දුම් පරීක්ෂාව පාස් කියලා අපිට රිපෝට් එක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට CO කියලා අපි හඳුනන්නේ කාබන් මොනොක්සයිඩ්. එතකොට SC කියලා තියෙන්නේ හයිඩ්‍රෝකාබන්. එතකොට අපි බලමු දැන් එමිෂන් ටෙස්ට් රිපෝට් එක මෙන්න මේ ආකාරයට තමයි රිපෝට් එක තියෙන්නේ. එතකොට HC ගත්තොත් HC තියෙන්න ඕනේ 6000ට අඩුවෙන් තමයි තියෙන්න ඕනේ. එතකොට අයිඩල් එකේදීත් 6000ට අඩුවෙන් තියෙන්න ඕනේ. 2500 RPM එකේදීත් 6000ට අඩු වෙන්න ඕනේ. එතකොට තමයි HC පාස් වෙන්නේ. එතකොට CO කාබන් මොනොක්සයිඩ් ගත්තොත් 4ට අඩුවෙන් තමයි තියෙන්න ඕනේ රිපෝට් එක පාස් වෙන්නේ. එතකොට ඒකෙත් අයිඩල් එකේදීත් RPM එකේදීත් 4ට අඩුවෙන් තමයි එකක් තියෙන්න ඕනේ. එතකොට රිපෝට් එක ෆේල් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ දෙක ඒ තියෙන සමස්ත එකකයට වඩා වැඩි වුණොත් තමයි අනිවාර්යයෙන්ම එමිෂන් එක ෆේල් වෙන්නේ. අපි දැන් මේ FL ට්‍රිවිල් එකකට එමිෂන් එකක් ගහලා බලමු කොහොමද මේක ඇඩ්ජස්ට් කරගද්දි කොහොමද ඇඩ්ජස්ට් කරගන්නේ කියලා සහ අපි දැන් ඔයගොල්ලන්ට කිව්වා වගේ කතා කරා වගේ CO සහ HC කොහොමද තියෙන්නේ අගේ කියලා අපි බලමු. එතකොට සාමාන්‍ය මේකේ දැන් ඔන්න ගහලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා CO පෙන්නනවා 8යි ගන්න. එතකොට මේක පෙන්නන විදිහට නම් HC නම් අවුලක් නැහැ. මොකද 6ට අඩුවෙන් තියෙන්නේ. CO 4ට අඩුවෙන් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම CO මේක දැන් මිෂන් එකට ගැහුවොත් මේක ෆේල් වෙනවා. එතකොට අපි දැන් FL ට්‍රිවිල් එකේ මේක මේ පොඩ්ඩක් අපි දැන් CO හදා ගන්න ඕනේ. එතකොට මේකේ තියෙනවා ඔයගොල්ලන්ට පේනවා එයා ස්ක්‍රූ එක. උඩ තියෙන අයිඩල් එක. එතකොට එයා ස්ක්‍රූ එක අපි පොඩ්ඩක් මේකේ තද කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඔන්න චුට්ටක් අපි ඒක තද කරා. එතකොට තද කරද්දී තමයි මේකේ පෙට්‍රල් වැහෙන්නේ. එතකොට අපි දැන් බලමු මේ තද කරාට පස්සේ කොහොමද දැන් රිපෝට් එක පෙන්වන්නේ කියලා. ඔන්න දැන් ඔයගොල්ලන්ට පේන අඩු වුණා. ඔන්න දැන් අඩු වෙගෙනම යනවා ගොඩක්. එතකොට මේක මේ ගොඩක්ම වහන්නත් හොඳ නෑ. මොකද ගොඩක්ම වැහුවොත් මේක දැන් පෙන්වන විදිහට උදේට ස්ටාර්ට් කරන්න අමාරුයි. අන්න ඒ ප්‍රශ්න තියෙනවා. එතකොට සාමාන්‍ය මේක දැන් අපි ආයේ තව පොඩ්ඩක් මෙන්න මේ විදිහට චුට්ටක් අරමු. ඔන්න විදිහට අරලා බලමු දැන් කොහොමද පෙන්වන්නේ කියලා. ඔන්න දැන් බලන්න මේ ඔන්න දැන් ආයි උඩට එනවා. සාමාන්‍ය මේක 2යි ගණන් වලට වගේ තිබ්බනම් ඇත්තටම හොඳයි අවුලක් නැහැ. එතකොට ඔන්න දැන් බලමු මේක මේ කොච්චර උඩට එනවද කියලා. ඔව් 2.5ට ඇවිල්ලා ආයෙ 1.90 ගාන 1.80 ගානට ඔන්න ආයෙ බහිනවා. එතකොට සාමාන්‍ය දැන් මේක මේ ගාන ඇත්තටම අවුලක් නැහැ. එතකොට ඉමිෂන් එකත් මේ ගානෙන් පාස් වෙනවා. එතකොට මේක මේ ඉමිෂන් ෆේල් වුණොත් FL එක පොඩ්ඩක් මේ විදිහට පුළුවන් නම් එයා ස්ක්‍රූ එකෙන් චුට්ටක් අඩු කරගෙන ආයෙ ගිහලා ගහලා බලන්න. නැත්නම් අනිවාර්යයෙන්ම ප්ලග් දෙක බලන්න ඕනේ. එයා ෆිල්ටරේ අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ කරලත් ෆේල් වෙනවා නම් ඉතින් අනිවාර්යෙන්ම එක්කෝ කාබරේටර් එක සුද්ධ කරලා ඒක ඉතින් හදන්න ඕනේ. ඒක නිසා මේ දැන් ඔයගොල්ලෝ දන්නවා එමිෂන් එකක් කරද්දී එමිෂන් එකෙන් වෙන්නේ මොකද්ද සහ එමිෂන් එක අපි මේ අතුලත බලන්නේ කීයද ඒ ගාන ඔයගොල්ලෝ දන්නවා දැන්. එතකොට එමිෂන් එකක් ෆේල් වුණොත් අනිවාර්යයෙන්ම ප්ලග් දෙක එයා ෆිල්ටරේ ඒ ටික පොඩ්ඩක් සුද්ධ කරලා හරි ප්ලග් දෙක සවුත් නම් අලුතෙන් හරි දාන්න. ඇත්තටම මේකේ මේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දෙන්න. මම රිප්ලයි එකක් දාන්නම්. ඒ වගේම මේ කියන්න ඕනේ මේ වගේ තව වැදගත් වීඩියෝ ගොඩක් අපි කරනවා. අනිවාර්යයෙන්ම ඉස්සරහට අපේ channel එකත් එක්ක රැඳලා ඉන්න. අපිව තවමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා set වෙන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න share පාරකුත් දාගෙනම යන්න. අපි එන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.